ආයිබෝන් ඔබ සියලු දෙනාටම බ්‍රයිට් සයිඩ් ඉන් සිංහල අද එපිසෝඩ් එකකින් සාකච්ඡා කරන්න හිතාගෙන ඉන්නේ සැප්තැම්බර් මාසේ 7 වෙනිදා පැවැත්වෙන උසස් පෙළ විභාගය සඳහා ස්ටඩි ප්ලෑන් එකක් හදාගන්නේ කොහොමද කියලා. දැන් මම මේ අරන් තියෙන්නේ සාම්පල් එකක්. ඔයගලන්ටත් මේ විදිහම ස්ටඩි ප්ලෑන් එකක් හදාගන්න පුළුවන්. දැන් මෙතන හෙට දිනේ 6:15 කියලා දාලා තියෙනවා. ස්ටඩීස් ඔයගොල්ලෝ ඉවර කරන්න ප්ලෑන් කරන් ඉන්න ඕනේ 9:06 විභාගෙ තියෙනකොට 9:07. ඒ කියන්නේ සඳුදා ඉරිද වෙනකොට මේක ඉවර වෙනවා. මුළු දින ගණන දින 84ක් වශයෙන් ඉතුරු වෙලා තියෙනවා පාඩම් කරන්න. කවුරු හරි කෙනෙක් විභාගේ කරන්නේ මට මේකේ රිසල්ට් එකක් ගන්න බෑ මම හිතන් ඉන්න රිසල්ට් එක ගන්න බැරි වෙයි කියලා බය වෙලා ඉන්න කෙනෙක් ඉන්න පුළුවන්. ඒ වගේ කෙනෙකුට දැනුත් ප්‍රමාද නැහැ මේ ප්ලෑන් එක අනුව වැඩ කළොත් ඒකට පවා යන්න පුළුවන්කම තියෙනවා. නමුත් මතක තියාගන්න ඕනේ මේ ප්ලෑන් එක අනුවම වැඩ කරන්න. එහෙනම් බලමු මේ ප්ලෑන් එක හදලා තියෙන්නේ කොහොමද ප්ලෑන් එක භාවිතා කරන්නේ කොහොමද කියලා. දැන් ඕනෑම පුද්ගලයෙකුට දිනකට පැය 24ක් ඉතුරු වෙලා තියෙනවා. ඒ පැය 24 බෙදා ගන්න ආකාරය තමයි වැදගත් වෙන්නේ. මෙහිදී පාඩම් කරන වෙලාව අමතරව නිදාගන්න වෙලාව ඒ වගේම විවේක ඉන්න වෙලාවත් මේ ප්ලෑන් එක ඇතුලේ තියෙනවා. එතකොට මුලින්ම මම මේ පල්ලෙහාට කියලා පෙන්නන්නම් මෙන්න මේ බෙදලා තියෙන විදිය. පාඩම් කරන සෙෂන්ස් තියෙනවා ඔක්කොම 4ක්. ඉතින් සෙෂන්ස් 4ක් තියෙනවා. එක සෙෂන් එකකට සම්පූර්ණ වෙලාව තියෙන්නේ පැය 4යි. මුළු දවසට පාඩම් කරන වෙලාව වෙන්නේ පැය 16යි. තවත් පැය 2ක් ඔයගොල්ලන්ගේ 4 වෙනි විෂය වශයෙන් තියෙන ඉංග්‍රීසි පාඩම් කරන්න හරි නැත්නම් ඔයගොල්ලෝ දැනටමත් අධ්‍යයනය කරන විෂයක අමතර තොරතුරු සම්බන්ධයෙන් කියවීම කරන්න හරි යොදා ගන්න පුළුවන්. ඊට අමතරව මේ අපි දාලා තියෙනවා වගේ පාඩම් වීඩියෝ YouTube එකේ වෙනත් මාධ්‍ය වලින් ලබා ගන්නා වීඩියෝ නරඹන්නත් වෙලාව යොදා ගන්න පුළුවන්. ඒකට පැය 2ක් වෙන් කරලා තියෙනවා. එතකොට පැය 18යි ඉතුරු පැය 6 නිදා ගන්න තියෙනවා. එතකොට පැය 24 කවර් වෙනවා. දැන් බලමු මේ සෙෂන්ස් එකක් කොහොමද බෙදාගෙන තියෙන්නේ කියලා. ඒක තමයි වැදගත්ම කාරණාව. මේ තියෙන්නේ දිනක පාඩම් වැඩපිළිවෙල. නැත්නම් මේ ප්ලෑන් එක යටතේ මුලින්ම කරන්න ඕනේ පළවෙනි සෙෂන් එක තමන් කවර් කරගන්න. පළවෙනි ටාගට් එක දැන් ඉස්සෙල්ලා බය වෙන්න එපා මට මේ පැය 16 කරගන්න බැරි වේද කියලා. ඉස්සෙල්ලා හිතන්න පළවෙනි පැය 4 නැත්නම් පළවෙනි සෙෂන් එක මම කොහොමද කරන්න කියලා. මම මෙතන ඕනෑම කෙනෙකුට ගැළපෙන විදිහට හදලා තියෙන්නේ. ඔබ කරන විෂයන් මම දාලා තියෙනවා පළමු විෂය, දෙවන විෂය සහ තෙවන විෂය වශයෙන්. මේ පළවෙනි තීරුවේ තියෙන විෂය. ඒකට පළවෙනි විෂය ගත්තොත් ඒ සඳහා ඔබ පළවෙනි සෙෂන් එකේ එක පැයක් වෙන් කරනවා. ඒ පැයේ පළවෙනි පාඩම් කරන්න ලෑස්ති වෙන්න ඕන. එතෙන්දී ඒ පැයත් නැවතත් කොටස් 4කට බෙදා ගන්න ඕන. එකක් තමයි පාඩම් කරන්න, ඒ වගේම කෙටි සටහන් කියවන්න විනාඩි 40ක් වෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒ කියපු ඒ පාඩම් කරපු දේවල් වලට අදාළ MCQ ප්‍රශ්න හොයලා ඒවට පිළිතුරු සපයන්න ඕනේ. ඒකට විනාඩි 10ක් වෙන් කරගන්න. ඊට පස්සේ Taman දීපු පිළිතුරුයි ආදර්ශ පිළිතුරුයි පරීක්ෂා කරලා බලනවා. එතකොට පළවෙනි සෙෂන් එක ඉවරයි. ඊළඟට ඔයගොල්ලෝ විවේකයක් ගන්න. විනාඩි 15ක් උපරිම වශයෙන්. ඊට වඩා ගන්න එපා. ඒ වෙලාවේ Tamanට කැමති දෙයක් කරන්න පුළුවන්. ඊළඟ විෂයට යනවා. දෙවෙනි විෂය කියලා මම නම් කරලා තියෙනවා. ඒ දෙවෙනි විෂයත් මම කලින් සඳහන් කරපු පළවෙනි විෂයේ විදිහටම තමයි සිද්ධ වෙන්නේ. අර විදිහටම පාඩම් කරනවා විනාඩි 40, විනාඩි 10ක් MCQ කරනවා, විනාඩි 10ක් ඒවා නැවත පරීක්ෂා කරනවා. තුන්වෙනි විෂයත් ඒ ආකාරයෙන්මයි. මේ විෂය කාණ්ඩ 3 අතර විනාඩි 15 ගානේ ඉන්ටර්වල් දීලා තියෙනවා. ඊට පස්සේ සෙෂන් එක ඉවර වෙනකොට විනාඩි 30ක බ්‍රේක් එකක් ගන්න. ඔයගොල්ලන්ට ඇවිදින්න යන්න පුළුවන්, නැත්නම් කෑම කන්න පුළුවන්, නැත්නම් මියුසික් අහන්න පුළුවන්, කැමති දෙයක් කරන්න පුළුවන්. එතකොට මුළු සෙෂන් එක වෙන්නේ පැය 4යි. මේ පැය 4න් පැයක්ම තියෙන ඔයගොල්ලන්ට රෙස්ට් එක. පැය 3ක් ඔයගොල්ලන්ට වැඩ කරන්න තියෙනවා. ඊළඟ සෙෂන් එකත් මේ විදිහටම පටන් ගන්නවා සෙෂන් 2 කියලා. ඔය විදිහට සෙෂන් 4ක් දවසකට ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. මුළු දවස ඉවර වෙද්දී පැය 16ක් ඔබ අධ්‍යයන කටයුතු වල නිරත වෙලා තියෙනවා. ඉතුරු පැය දෙකත් දෙකට යොමු කරන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ ඉංග්‍රීසි හරි නැත්නම් තමන් දැනට ස්ටඩීස් කරන සබ්ජෙක්ට් එක නැවත අමතර දේවල් බලන්න, වීඩියෝස් බලන්න යොදා ගන්න පුළුවන්. මේ මම මුලින් කතා කරලා තියෙන මේ දින 84 පළවෙනි දින 50 අකණ්ඩව කරගෙන යන්න. මොන ප්‍රශ්නාවක් ඔය මල ගෙවල් දාන ගෙවල් ට්‍රිප් යන ඒවා ඔය নানা ආකාර වැඩ ඔක්කොම මගේ ඇරලා මේ පැය 16 දින 50ක් කවර් කරන්න. එතකොට ඔයගොල්ලෝ සෑහෙන්න ඉම්ප්‍රූව්මන්ට් එකකට එන්න පුළුවන්. මතක තියාගන්න ඕන කාරණාව තමයි අනිත් එක මේ වගේ දින කීයක් ඔබ මුළු සිලබස් එක කවර් කරන්න වැය කරනවා. දැන් පළවෙනි දවසේ මුළු සිලබස් එක කවර් කරන්න බෑනේ. දැන් ඕගොල්ලන්ට පළවෙනි පාඩම පළවෙනි සෙෂන් එකේ කරනවා. ඒ වගේ මුළු දවසටම එක විෂයකින් පාඩම් 4ක් කවර් කරගන්න පුළුවන් වෙනවා. ඊළඟ දවසෙත්
ඒ විදිහටම පටන් ගන්න. ওই විදිහට ඔබ දින 5ක් ඇතුළත මුළු සිලබස් එකම කවර් කරලා තියෙනවා. හැබැයි දින 5ක් උපරිම 6කට වැඩි යන්න එපා. එතකොට පළවෙනි දවස් 5 ඉවර වෙද්දී ඔබ මුළු සිලබස් එකම බලලා තියෙනවා. ඊළඟට මොලේ දැන් ආයි පාඩම් කරන හේතුව තමයි සමහර පාඩම් කරන දේවල් කෙටි කාලින මතකයේ තිබ්බට දිගු කාලින මතකයට යන්න නම් නැවත නැවත පාඩම් කරන්න ඕනේ. නිසා මේ වගේ දින 5 ඒවා ඔයාට 10ක් කරන්න පුළුවන්. දින 50 ඉවර වෙද්දී ඔයා සිලබස් එක 10 පාරක් බලලා තියෙනවා. MCQ වලට උත්තර ලියලා තියෙනවා. ඊළඟ දින 34 මොකද කරන්නේ? ඒ කියන්නේ මාසෙකුත් තව දවස් 4ක් විතර. ඒ කාලය සම්පූර්ණයෙන් රචනාත්මක ප්‍රශ්න දෙවනි පේපර් එකේ ප්‍රශ්න වලට උත්තර ලියන්න වැය කරන්න. පාඩම් කරන එක කෙටි සටහන් පාඩම් කරන්න විතරක් තියාගෙන ගණන් හදනකොට ඒ වෙලාවක් තියෙනවා. ඒ වෙලාව අනුව ගණන් හදන්න ඔරලෝසුව ළඟින් තියාගෙන මම හිතනවා මේ ෂෙඩියුල් එකට ගියොත් ඔයගොල්ලන්ට ඒකක් ගන්නවා කියන එක ලොකු දෙයක් නෙමෙයි. මේ විභාග අතාරලා ඉන්න කෙනෙකුට පවා හෙට ඉඳන් පටන් ගන්න අනිවාර්යෙන් ඔයගොල්ලන්ට මේ වැඩේ කරන්න පුළුවන්. මේ දින 84 හරියට වැඩ කළොත් සමහරවිට ඔයගොල්ලන්ට අනම්මනම් කියපු අය ඉන්න පුළුවන්. ඕගොල්ලන් hina වෙච්ච අය ඉන්න පුළුවන්. එයාට හොඳ උත්තරයක් දෙන්නත් අවස්ථාවක් වෙයි. එහෙනම් මේ වගේම ස්ටඩි ප්ලෑන් හදන්න කොහොමද මොටිවේෂන් මොනවද කරන්න තියෙන්නේ ඒ වගේ දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.